25 වර්ෂයේ හාලිඇල්ල බල ප්‍රදේශයේ ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් අද දිනේ හාලිඇල්ල ප්‍රාදේශ සභාවේ අභිනව විශේෂ මහ සභා වාරය ආරම්භ කිරීමට සැපමිනි ගරු සභාපතිතුමා උපසභාපතිතුමා ඇතුළු සියලුම එරිපත් වුණු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි. ඒ වගේම මෙතන සිටින සියලුම රජයේ නිලධාරීන්ගෙන් ඒ වගේම ඔබගේ හිතවත් ආවට ප්‍රදේශවාසී ජනතාවගෙන් අවසරයි. දැන් අපි සූදානම් යන්නේ අද සභා වාරය ආරම්භ කිරීමට ප්‍රථමව චිරානුගත කුලව සහ ජාතියේ අභිමානය රැකගනිමින් ජාතික ධජය, උව පළාත් ධජය, ඒ වගේම ප්‍රාදේශීය සභාව හාලිඇල්ල ධජය එසවීමට කටයුතු කිරීමටයි. රටේ සියලුම ජනතාව අපේ පක්ෂයේ කෙරෙහි තිබු විශ්වාසය, ඔබතුමාලාගේ පක්ෂයේ කෙරෙහි තිබු විශ්වාසය මත අපි සියලු දෙනා අද මන්ත්‍රීවරු විසිට සභාවට පත් කරලා තෝරාගෙන තියෙනවා. අපි ඉස්සල්ලාම අපගේ ගෞරවය, ප්‍රණාමය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් තමගේ ඡන්දය පාවිච්චි කළා තමන්ගේ ප්‍රදේශ නියෝජනය කරන්න මේ ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරු 46 දෙනෙක් පත් කළා කියලා කියනවා. ඒ ජනතාවට අපගේ ස්තුතිය, ප්‍රණාමය පුද කරන්න කැමතියි. ඒ වගේම අපි අමුගේ තියෙන විශාල අභියෝග ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රාදේශීය සභාව අපි මෙතන පටන්ම කටයුතු කරන්න ඕනකම තියෙන විශේෂයෙන් අපි අධ්‍යක්ෂ ප්‍රමාණයක් තියෙනවා සභාවල කරපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිව්කලමට ඉන්න නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ අපේ දුර කාලය තුල මේ සභාවේ අපිට ඡන්දේ පාවිච්චි කරපු ජනතාවට සාධාරණ ඉෂ්ට කිරීම වෙනුවෙන් මේ සභාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්නවා කවදිනා. විශේෂයෙන් අපි ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නැහැ. මෙතන අපේ සභාවේ තියෙනම තනතුරු විදියට ගත්තම තුනයි. සභාපති, උපසභාපති සහ සභිකවරු කියලා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එක පොදු කාර්යයක් සඳහා කැපවෙමු කියන යෝජනාව ආරාධනය අපි මුලින්ම පත් කරන්න කැමතියි. අපි ඔක්කොම සියලුම දෙනාම මහජන ඡන්දයෙන් පෙරපත්තිලා මෙම සභාවට එන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. හැබැයි මේ සභා දර්භයට අපිට එන්න අපිට වාසනාව අපිට ලබා දීලා තියෙන අපේ මහජනතාව. ඉතින් ඒ හාලිල ආසනයේ මහජනතාව වෙනුවෙන් මම අවස්ථාවක් කරගන්නවා මේක අපි සියලුම දෙනා වෙනුවෙන් සුබ පතන්ද. මම සභාපතිතුමාගේ එක කාරණයක් ඉල්ලා සිටිනවා. සභාපතිතුමනි මම හිතන්නේ අප අද සභාගාරයේ පිළිලා තිබෙන්නේ ඔබතුමාලාගේ කණ්ඩායමේ අපේ සභිකවරුන් වලින් තමයි වැඩියෙන් පිළිලා තියෙන්නේ. අපි වෙන සභාවල ගියවර සභාවලදී අපි ඉන්නකොට උනත් අපි කණ්ඩායම වශයෙන් සමසම වශයෙන් අපි හිටපු සභාවක් තිබුණේ. ඉතින් මේ සභාවේ අතර මෙහෙම දෙයක් නෙවෙයි. ඔබතුමාලාගේ කණ්ඩායම වැඩි සභිකයන් සංඛ්‍යාවක් ඉන්නවා කියන එක අපිට පේන්නේ යනවා. ඒක සතුටුයි. මම ඉල්ලා සිටින සභාපතිතුමනි
අපි ඔක්කොම මේ සභාකරණය තුල එකයි. ඔබතුමා මුලින්ම මේක ප්‍රකාශ කරා. සතුටුයි. ඉතින් මේ ඒ සභිකයන් සියලුම දෙනාටම අපේ භාෂාවෙන් කියනවා එක හැන්දෙන් බෙදන්නේ කියලා මම ඉල්ලා සිටින පළමුවෙන්ම ජනවරම තුල තියෙනවා අපි වෙනා මේ ජනවරකට අනුව ජාතික ජන බලවේගයේ ජනවරකට අනුව යන ගමනක් කිසිම ආකාරයකින් බෙදෙන්න බෑ කියන කාරණය මෙතනදී මම අවධාරණය කරනවා. මොකද අපි වෙන ඵලය ලබා දීලා තියෙන්නේ මේ රට සංවර්ධන දිශාවට යොමු කරන්න. ජනතාවගේ කටයුතු පහසු කිරීමට අවශ්‍ය පොදු සේවාවන් සැපයීම නිසි පරිදි ඉටු කරයි කියන ඒ චේතනාව ඇතුව තමයි අපි වෙත බලයක් දීලා තියෙන්නේ. ගම්මානයේ මිනිසු. ඒ නිසා අපිට කොහෙත්ම බෑ ප්‍රාදේශීය සම්පත් නිසි ආකාරයෙන් පාවිච්චි නොකර වෙනත් කටයුතු කරන්න. ඒ නිසා ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් මාජන්දාව මුහුණ දෙන ගැටලුව අවශ්‍යතා අපි හොඳින් හඳුනාගෙන ඒ ගම්මානවල ජීවත් වෙන ඒ අහිංසක ජනතාවට සිතක් වෙන්න ඕනේ. ඒ සඳහා අපි අවධාරණය කරනවා අපි සියලුම දෙනා සභිකයන් හැටියට සියලුම දෙනා අපි මේ කාර්ය වෙනුවෙන් නියැලෙමු. මම බලාපොරොත්තු වෙනවා කල් සභාපතිතුමනි ඔබතුමා මේ අවක මන්ත්‍රීවරුත් එක්කලා මේ හාල්ලේ ආසනේ පොදු ජනතාවගේ සේවය මම හිතන්නේ ඉතා උසස් ලෙසින් ඒ කටයුතු බලාපොරොත්තු අපිත් එක්ක කොටු වෙලා ඉස්සේ කරලා කියලා මම පළමුවෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොදු එක්සත් පෙරමුණ නායකත්වය හරහා අප හාල්ලේ පාය සභාවට මන්ත්‍රීවරුන් 6 දෙනෙක් පත් වුණා. මම හිතන්නේ මේ 6 දෙනා කොහොම ජේෂ්ඨ මේ පාය සභාවේ හිටපු අධ්‍යක්ෂින් බහුල මන්ත්‍රීවරු පිළිබඳව අපි මේ සභාවට නම් කරලා මේ අපේ සභාවේ වේදයක් නැතුව පක්ෂ සියලුම පක්ෂ ගොඩක් කියනවා ඒ සියලුම පාක්ෂිකෝ එකතු කරගෙන තමුන්නාසෙට ධෛර්ය ඒ සම්පත ලැබෙයි කියලා මම හිතුවා මම ඔබතුමාට ඒ ආත්ම ශක්තිය දිනනවා කියලා මට දැනගන්න ලැබුණා. නමුත් අපි අත් වශයෙන්ම අපිට පාක්ෂිකයෝ වශයෙන් අපේ ආර්යලාසනේ අපිව දාලා දුනා එක්සත් ජාතික පක්ෂයෙන් 46 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන් සියලු දෙනාට මගේ ගෞරවය ස්තුතිය පුද කරන ගමන් අප සියලු දෙනාම එකතු වෙලා මේ ගමන සාර්ථකව කරලා ගම්වල වැඩ ටික බාධාවකින් තොරව අමුණාසලා යන යෝජනාව උඩ යෝජනාවලට අපි අනුබලය දෙනවා ආගවත් ආන්නේ බලන්න දෙයක් නැහැ. අමුණාසේ වගේ වැඩ කටයුතු කරන දෙනෙක් තේරුණා. ඔබතුමා ඒ කාලේ ඉඳලම මුදපත්කට අපිත් එක්ක සටන් කරපු නායකයෙක්. අපි ඒ ගැන එකක් නෑ අපි හතර දෙනා මේ ගැන අපි ස්තුතිවත් වෙනවා ඔබතුමාට. අත්තටම ජාතික ජන බලවේගයේ අපි මේ වාරේ ප්‍රදේශ සභාවට අරගවදිනකොට හාලියේ ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අපිව විශ්වාස කරලා අපිට ඡන්ද දීලා වැඩි පිරිසක් මේ ස්ථානට පත් කරලා තියෙනවා. ඒ විශ්වාසය අපි හිතක අරගෙන අපි අවංකම අපේ කටයුතු ඉදිරියේදී ගෙනියන බව ඒ වාගේ හොඳ වැඩසටහන් වලට අපි සම්පූර්ණම අපේ සභාපතිතුමාට සහායය දෙනවා බව ඒ වාගේ අපි සියලු පක්ෂ වලට ඒ වාගේ ජාතික ජන බලවේගයට විශ්වාස කරමින් හාලියේ ප්‍රදේශයේ ඡන්ද දුන් දෙමළ සිංහල මුස්ලිම් ජනතාවට මේ වෙලාවේ මගේ ආත්මික ස්තුතිය පුද කරමි. අප සම්මාන සියලු දෙනාටම අපි සියලු දෙනා එකම කණ්ඩායමක් විදිහට අපි බලාපොරොත්තු එකයි. ජනතාව හාලියේ ජනතාවගේ ජීවන තත්ත්වය ආර්ථික සමාජීය තත්ත්වයන් විනාශ කරන්න දියුණුවටගේ. ඉතින් ඒ සඳහා අපි කැපවෙමු කියන ආරාධනය කරමින් ඔබතුමාට ස්තුතිය පුද කරමින් ඒ වගේම අපේ ප්‍රතිවාදතුමා
මගේ ගමෙන් යන්න ඉල්ලා ආපු එතුමාලා අපි එදත් අපේ ප්‍රදේශයේ තියෙන ඩිප්ලොමෝරේ ප්‍රශ්න වලදී අපි එකට කටයුතු කරා. ඒ සහයෝගයත් එක්ක අපි ඉස්සරහට අපේ ප්‍රදේශය සම්බන්ධ කරගන්න අවශ්‍ය අපි එකට අත්දැක බැලුවෙන් කටයුතු කරපු ඉල්ලුමින් අපේ සභාලේකම්තුමා අපේ කාර්ය මණ්ඩලය අපේ බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා සභාපතිතුමා පටන් ගන්න වෙලාවේ කියපු විදිහ තමයි මේ සේවා ඔක්කොම එකට කරමු කියලා. ඒ වගේ අපි බලාපොරොත්තු වෙන්නේ ගමට අපේ වතුකර එක්ක ඔබතුමා ඒ හරියට අපිට මේ සේවය ලැබෙනවා නම් ඔබතුමාට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. සමේ ජනතාවගේ කාන්තාවගේ හීනයක් තිබෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි මේ ජන කොටස් ඔක්කොම හාලියල ප්‍රදේශ සභාව තුළ ඉන්නවා. හීනයක් පොදි වෙනවා. ඉතින් මුලින්ම සූත්‍රපත් වෙනවා සියලුම ආගමික නායකයන්ට. අපිට ඡන්දෙදී මේ තැනටපත් කරපු මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් අපි ඔක්කොම එකතු වීම වැඩ කරමින් ඔක්කොම එකතු වෙලා වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න කියලා මම ඉල්ලා සිටිමි. ඔක්කොටම ස්තුති පුදනවා. ස්තුතියි.